හයිමන් මගේ යාලුවනේ ඉතින් හයිකිව් 136 වෙනි ගැටලුව අපි අද සාකච්ඡා කරන්නේ ප්‍රතිශත එහෙම නැත්නම් පොලි ආශ්‍රිත ගැටලුවක් තමයි අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ගානට යමු. පෙරේරා මහත්මිය එක්තරා මුදලක් බැංකුවේ තැන්පත් කරන ලද්දේ සුළු පොලි ක්‍රමයට කියලා කියනවා. හරි. අවුරුදු 5දී ඇයගේ මුළු මුදල මිලියන 2.55 ලෙසත් අවුරුදු 8දී මිලියන 3.18ක් වෙතයි බැංකුව ප්‍රකාශ කරයි නම් බැංකුවේ සුළුපොලි අනුපාතය විය යුත්තේ කීයද කියලා අහනවා. සුළුපොලි අනුපාතය කියලා කියන්නේ හැම වර්ෂයකටම එකම පොලියක් තමයි හම්බෙන්නේ. ඒක යම්කිසි ප්‍රතිශතයකට තමයි ලබා දෙන්නේ බැංකුව විසින්. ඉතින් මේකේ කියනවා අවුරුදු 5දී මේ මිලියන 2.55 කියලා බැංකුව කියනවලු. ඒ කියන්නේ තැන්පත් කරපු මුදලත් එක්ක පොලියයි දෙකම එකතු කරා මේ ගන්නලු 2.55ලු. අවුරුදු 8කදී වෙනවලු එයාගේ මුළු මුදල 3.18ක් විතර 1.8ක් වෙනවලු මිලියන. හරි. ඉතින් අපි ගාන යට යමු කොහොමද අපි මේ ප්‍රතිශතය හොයාගන්නේ කියලා අපි බලමු ඉක්මනට ගානට ගිහිල්ලා. ඉතින් වෙනදා වගේ මදත් මතක් කරනවා මේ IQ PDF එකෙම ලියදී ගන්න 0.71 521 519ට WhatsApp message එකක් දාන්න වාගේ සියලුම රජයේ තරඟ විභාග සඳහා කෙටිකම සහ රිවිෂන් ප්‍රශ්න අන්තර්ගත PDF එකක් තමයි අපි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. එතකොට පොලි ප්‍රතිශතයක් තමයි අපෙන් අහන්නේ. පොලි ප්‍රතිශතයක් හොයද්දී අපිට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ඕනේ. ඒක තමයි වසරක පොලිය බෙදනවා තැන්පත් කරන ලද මුදලෙන්. ඊට පස්සේ 100න් ගුණ කරනවා. ප්‍රතිශත කරනවා නම් 100න් ගුණ කරන්න ඕන. දැන් වසරක පොලියයි තැන්පත් කරන ලද මුදලයි අපි හොයාගන්න තමයි අර ගානේ මූලික විස්තර ටික අපිට දීලා තියෙන්නේ. එතකොට කියනවා මේ අවුරුදු 5දී මුළු මුදල මිලියන 2.55ලු. අවුරුදු 8දී අවුරුදු 8ක් ගත වුණාට පස්සේ මිලියන 3.18යිලු. බලන්න අවුරුදු 3ක් වැඩි වෙනවා. හරි. අවුරුදු 3ක් වැඩි වුණාට පස්සේ මෙයාගේ මුදල වැඩි වෙන්නේ මිලියන 0.6යි 3ක්. හරි. මිලියන 0.63ක් තමයි වැඩි වෙන්නේ. හරිද? එතකොට බලන්න මෙයාගේ මේ මුදල වැඩි වෙන්න එකම හේතුව තමයි පොලිය. බැංකුව විසින් ලබා දෙන පොලිය. මෙයා තැන්පත් කරන මුදල කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් බැංකුව ලබා දෙන පොලිය වැඩි අවුරුදු 3ට එකතු වෙන හින්දා තමයි මෙයාගේ මේ මුළු මුදලත් වැඩි වෙන්නේ. එතකොට බලන්න අවුරුදු 3ට වැඩි වෙලා තිනවා මිලියන 0.63ක්. එහෙනම් අපි බලමු අවුරුද්දකට කීයද වැඩි වෙන්නේ කියලා. වසරකට පොලිය වැඩි වෙලා තිනවා. කියන්නේ වසරකට පොලිය එනවා 0.63 බෙදන්න ඕන 3ෙන්. මොකද අවුරුදු 3කටනේ වැඩි වෙලා තිබ්බේ මේ ගාන. ඒකින්ද අවුරුද්දකට හොයන්න අපි මේක 3ෙන් බෙදනවා. එතකොට අවුරුද්දකට පොලිය එනවා මිලියන 0.21ක්. හරි. ඕක තමයි වසරක පොලිය. එතකොට අපි අර සමීකරණේ වසරක පොලිය කියන කෑල්ල හොයාගත්තා. දැන් ඊළඟට අපිට ඕනේ තැන්පත් කරන මුදල. එතකොට බලන්න තැන්පත් කරන මුදල කොහොමද අපි ගන්නෙ? දැන් අවුරුදු 5 අවසානයේදී ඇයට හම්බෙනවා කියනවා ගානේ තියෙනවා මිලියන 2.55ක්. මේ මිලියන 2.55 ඇතුලේ තැන්පත් කරන මුදලක් තියෙනවා වසර 5ක එකතු වෙච්ච පොලියක් තියෙනවා. එතකොට අපි දන්නවනේ දැන් වසරක පොලිය 0.21යි මිලියන. එතකොට අපි මොකද කරන්නේ මේ වසර 5ක පොලිය අයින් කරොත් එහෙම අපිට මෙයාගේ තැන්පත් කරන මුදල හොයාගන්න පුළුවන්. එහෙනම් වසරකට පොලිය 0.21යි ඒක 5න් ගුණ කරාට පස්සේ අපිට එක එනවා 1.05ක් පොලිය විදියට අවුරුදු 5ට එකතු වෙලා තියෙනවා. එතකොට අර අවුරුදු 5 අවසානයේ තියෙන මුදල 2.55යි. ඒකෙන් අපේ එකතු වෙච්ච පොලිය අඩු කරොත් එහෙම අපිට එනවා 1.05 අඩු කරාට පස්සේ තැන්පත් කරන ලද මුදල 1.5ක් මිලියන. හරි. එහෙනම් මිලියන 1.5ක් තැන්පත් කරලා තියෙන්නේ. ඔන්න එහෙනම් අපිට ප්‍රතිශත හොයාගන්න පුළුවන් කොහොමද? වසරක පොලිය 0.21යි තැන්පත් කරලා දින 1.5ක් මිලියන. එතකොට ඒක 100න් ගුණ කරාට පස්සේ අපිට යනවා පොලි ප්‍රතිශතය 100ට 14ක පොලියක් බැංකුව විසින් ලබා දීලා තියෙනවා කියලා.